සුබ දවසක් හැමෝටම යුත්‍රිප් සුරිප් channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අපි හැමෝම කැමතිනේ ඉක්මනින්ම සුදු වෙන්න. ඒ නිසා මම හිතුවා අද ඔයාලට ඉක්මනින්ම සුදු වෙන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. ඔන්න ඉතින් සුදු වෙන්න කියලා කිව්වට මෙතන මම අදහස් කරන්නේ බ්ලීචින් ගාලා සුදු වෙන එකක් නෙවෙයි. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම කිව්වනේ ඔන්න බ්ලීචින් ගාලා සුදු වෙන එකක් නෙමෙයි කියලා. මම කියලා දෙන්න හදන්නේ ස්වාභාවික බ්ලීචින් එකකින් සම පැහැපත් කරගන්න විදිය. මේ තියෙන්නේ අපේ ස්වාභාවික බ්ලීචින් එක. ඔව් මේ තක්කාලි ගෙඩිය තමයි අද ස්වාභාවික බ්ලීචින් එකක් විදියට මම පාවිච්චි කරන්නේ. මේ තක්කාලි ගෙඩිය අරගෙන මම මේ වගේ කෑලි වලට කපා ගන්නවා. ඉතින් කෑලි 4කට තමයි කපා ගන්නෙ. තක්කාලි අරගන්නකොට හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් අරගන්න. දැන් මම මේ එකතු කරගන්නේ රෝස් වෝටර්. ඔයාලගේ රෝස් වෝටර් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් මේ වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ දෙක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔන්න ඉතින් ඔයා වතුර හැම මේකට එකතු කරගන්න එපා. තක්කාලි ගෙඩිය විතරක් බ්ලෙන්ඩ් කරගන්න රෝස් වෝටර් නැත්තම්. ඊට පස්සේ මේ වගේ හොඳට බ්ලෙන්ඩ් කරලා මම අයිස් කියුබ් ට්‍රේ එකකට දාගන්නවා. ඔක්කොම ටික ඊට පස්සේ මේක මම ෆ්‍රීසර් එකේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පැය 2ක් විතර යනකොට හොඳට මේක ගල් වෙලා එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ පිරිසිදු කරගත්ත මූණේ මේ අයිස් කියුබ් එක ඇප්ලයි කරගන්න. ඉතින් මේ මගේ channel එකේ ඕන තරම් අයිස් කියුබ් ගැන ඔයාලට කියලා දීලා ඇති අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කරන විදිය. ඉතින් ඒ අතරේ විශේෂම එකක් තමයි මේක. මොකද මේ තක්කාලි කියන්නේ ස්වාභාවික බ්ලීචින් එකක්. එතකොට අපේ සම හරිම ඉක්මනින්ම පැහැපත් කරගන්න උදව් කරන දෙයක් තමයි මේ තක්කාලි කියන්නේ. ඒ වගේම ස්කින් එකේ ඔයිලි ගතිය නැති කරනවා. සහ පිම්පල් මාක්ස් එහෙම තියෙනවා නම් ඒවත් නැති වෙනවා මේක පාවිච්චි කරපුවාම. ඉතින් ඔයාව ලස්සන නැචරල් ග්ලෝ ස්කින් එකකට කැමති නම් ඔයාට මංගාවත් ලස්සන වෙන්න අවශ්‍ය හැම ප්‍රොඩක්ට් එකක්ම තියෙනවා. ඉතින් මේ වෙනකොට නම් ගොඩක් කට්ටිය මගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා. අවුරුදු ගාණක් තිස්සේ සම පැහැපත්ව ලස්සනට තියාගන්න කැමති නම් ඔන්න ඔයාලට පුළුවන් මගේ WhatsApp එක පැත්තට ඇවිල්ලා ඒව ගැනත් විස්තර දැනගන්න. ඉතින් ওই විදිහට තමයි මේ ටොමැටෝ අයිස් කියුබ් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි 20ක් විතර ඉඳලා වොෂ් කරන්න. නැත්නම් ඒ වෙලාවෙම වොෂ් කරන්නත් පුළුවන්. ඉතින් අන්තිම ප්‍රතිඵල විදියට මේ විදියට බලා ගන්න පුළුවන්. හරිම ක්ලියර් ස්කින් එකක් ගන්න. ඔන්න ඔයාලට මේක උදව් කරනවා. ඔන්න ඔයා try කරලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් දවසක හම්බෙමු. අදට ගිහින් එන්නම්.